අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ඒ වගේම රජය විසින් මෙහෙයවු ලබන සියලුම තරඟ විභාග සඳහා වැදගත් වන ගණිත ගැටලුවක්. ඒ තමයි රූප සටහනක ත්‍රිකෝණ ගණන සෙවීම. ඉතින් අද අපි මේ පාඩමේදී බේසික් මට්ටමේ ඉඳන් ඇඩ්වාන්ස් මට්ටමට එනකම්ම මේ ගණන් ක්‍රමය පිළිබඳව කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. අමතක කරන්නේ නැතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට දිගටම මේ වගේ වටින වීඩියෝ බලන්න පුළුවන්. මේ තමයි අපේ පළවෙනි ත්‍රිකෝණ ගැටලුව. මෙතන තියෙන සරල ත්‍රිකෝණයක්. අපි ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද තුනක් ඒ වගේම කෝණ තුනක් තියෙන සංවෘත රූපයකට. එතකොට ඔයාලට මෙතන ත්‍රිකෝණ එකක් විදිහට ගණන් ගන්න පුළුවන්. දැන් අපේ දෙවෙනි ගැටලුව. පොඩ්ඩක් බලන්න මේ ගැටලුව විසඳන්න පුළුවන්ද කියලා. මේ ගැටලුවේ බැලුමට ත්‍රිකෝණයක් කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. එතකොට ඒ වෙන් වුණු කොටස් දෙකයි සම්පූර්ණ ත්‍රිකෝණයයි විදිහට අපිට එකතුව ත්‍රිකෝණ තුනක් විදිහට ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්න ක්‍රෙටි ක්‍රමය හදාගන්න කියලා. අපි මුලින්ම මේ ආකාරයට පාදවලට 1 2 කියලා දාගන්න ඕනේ. ඊට පස්සේ පාදවල තියෙන ඉලක්කම් එකිනෙකට එකතු කරන්න ඕනේ. එතකොට දැන් මෙතන කොහොමද හැදෙන්නේ? 1 2 එකතු කරපුවාම අපිට 3ක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ රූප සටහනේ මුළු ත්‍රිකෝණ ගණන 3යි. ඔන්න දැන් අපි අර පෙර ගැටලුවේ ටිකක් සංකීර්ණ තත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු මේ ගැටලුව විසඳන්න. අර විදියටම තමයි අපි මුලින්ම මොකද කරන්න ඕනේ? මේ ත්‍රිකෝණයේ පාදවලට 1 2 3 අන්නේ විදිහට දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඒ පාදවල තියෙන ඉලක්කම් එකින් එකට එකතු කරන්න ඕනේ. දැන් බලමු. 3යි 2යි 5යි 5යි 1යි 6ක් විදිහට අවසාන පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. මේ ගැටලුවත් අර විදියේම ගැටලුවක් තමයි. මේකෙත් අර විදිහටමයි අපි මුලින්ම ත්‍රිකෝණයේ බෙදලා තියෙන කොටස් වලට 1 2 3 4 කියලා දාගෙන යනවා. මේ ත්‍රිකෝණේ කොටස් 4ක් තියෙනවා. ඊට පස්සේ අපි ඒවා එකින් එකට එකතු කරනවා. දැන් බලමු 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි. හරියලුනේ. මේකත් ඒ විදියම ගැටලුවක්. මම දන්නවා දැන් ඔයාලට මටත් කලින් මේකට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් අපි විසඳලා බලමුද? හරි. අර විදියටමයි අපි පාදවලට ඉලක්කම් දාගෙන යන්න ඕනේ 1 2 3 4 5 6 කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ටික අපි එකින් එකට එකතු කරන්න ඕනි. දැන් බලමු. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි. එතකොට අන්තිම පිළිතුර අපිට 21ක් විදිහට ගන්න පුළුවන්. මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට මේ විදිහේ ගණන් ගැටලු විසඳ ගන්න පුළුවන්. මේ ගණන් ගැටලුවත් යාළුවනේ අර මෙතඩ් එකම පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් ගණන් ගැටලුවක්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ ගැටලුව අපි කලින් හැදුවා වගේ ගණන් වල රූප සටහන් දෙකක් එකතුවෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ මුලින්ම පළවෙනි කොටසේ තියෙන ත්‍රිකෝණ ගාන අපි හොයා ගන්නවා. ඒ කොටස වගේ මෙතන දෙගුණයක් තියෙන හින්දා අපි මොකද කරන්නේ? අර ආපු 3 කියන උත්තරේ 2ෙන් ගුණ කරනවා. අපි තව ගානක් හදමු. එතකොට මෙතන ආපු ගැටලු ටික ඔයාලට නිකම්ම විසඳෙවි. මේ රූප සටහනත් අපි කලින් හැදුවා වගේම ත්‍රිකෝණ හොයන ගානක්. හරිද? මෙතන හැදිලා තියෙන්නේ අපි කලින් හෙව්වා වගේ ත්‍රිකෝණ 3ක එකතුවෙන් හැදිලා තියෙන රූපයක්. එතකොට අපි මොකද කරන්නේ? පළවෙනි රූප සටහනේ තියෙන ත්‍රිකෝණ ගාන අපි මුලින්ම හොයා ගන්නවා. ඒක දැන් අපි හොයන්න දන්නවනේ. කොහොමද අපි කරන්නේ? පාදවලට 1 2 කියලා අපි ඉලක්කම් ටික දාගෙන ඒ දෙනවා අපි එකතු කරනවා. එතකොට අපිට 3ක් විදිහට පිළිතුර හම්බ වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන කොටස් 3ක් තියෙනවා. ඒ හින්දා මොකද අපි කරන්නේ? අර ආපු 3 කියන පිළිතුර කොටස් 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට උත්තරේ 9ක් විදිහට හම්බ වෙනවා. මේකත් අපි කලින් හදුවා වගේම ගානක්. හැබැයි පොඩ්ඩක් සංකීර්ණයි. මෙතනත් තියෙන්නේ කොටස් 3ක එකතුවක්. ඒ වගේම එක කොටසක් කෑලි 4කට බෙදලා තියෙනවා. අපි එහෙනම් දන්නවා එහෙම බෙදුනහම හොයන විදිහ. මොකද අපි කරන්නේ? පාදවලට අපි ඉලක්කම් 1 2 3 4 කියලා දාගෙන ගියා. ඒ අයව එකින් එක එකතු කරන්න ඕනේ. දැන් බලමු එන උත්තරේ. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි. ඔන්න අපිට 10 කියලා උත්තරේ හම්බුණා. එක කොටසක තියෙන ත්‍රිකෝණ ගාන. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේ 10 කියන එක 1 2 3 ඔන්න කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3ෙන් අපි ගුණ කරනවා. එතකොට 10 වරක් 3 30ක් විදියට අපිට අවසාන උත්තරේ හම්බ වෙනවා.
දැන් බලමු අපි මේ රූප සටහනේ තියෙන ත්‍රිකෝණ ගාන. ඒක හරිම ලේසි. මෙතන වලට බැලූ බැලමටම පේනවා ත්‍රිකෝණ 1 2 ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරි. මේ රූප සටහන ඉස්සෙල්ලා ගානෙම සංකීර්ණ තත්වයක්. අපි දැන් බලමු කොහොමද හදන්නේ. අපි මුලින්ම මේකේ ත්‍රිකෝණ ගාන ගණන් කරලා එමු. 1යි 2යි ඊට මේ පල්ලෙහා තියෙන කොටුව 3යි 4යි ඊට පස්සේ 5යි 6යි 7යි 8යි. අපි දැන් මේකේ මුළු කොටු ත්‍රිකෝණ 8ක් අපිට පේන්න තියෙනවා. දැන් අපි බලමු 8 හදාගන්න ක්‍රමවේදයක් තියනවාද කියලා. ඉස්සෙල්ලා වගේම තමයි අපි යට කොටස අමතක කරලා අපි උඩ තියෙන කොටසේ ත්‍රිකෝණ ගාන හොයා ගන්නවා. දැන් අපි ඒක හොයාගන්න විදිහක් දන්නවා. කොහොමද? 1යි 2යි ඒ දෙක එකතු කරපුවාම 3යි. එතකොට මේ වගේ කොටස් දෙකක් තියෙන හින්දා අපි ඒ 3 දෙකෙන් ගුණ කරනවා. එතකොට පිළිතුර කීයද? පිළිතුර 6ක් විදිහට එනවා. ඊට පස්සේ දැන් අපිට දෙකක් මදිනේ. ඒ දෙක ගන්න කොහොමද? මෙතන බලන්න කොටස් දෙකකටනේ මේක බෙදලා තියෙන්නේ. ඒ හින්දා අපි 6ට දෙකක් එකතු කරනවා. එතකොට කීයද පිළිතුර? 6යි 2යි 8යි. ඔන්න අපිට අර උත්තරේ වගේම උත්තරයක් ආවා. හරි නේද? ඔන්න ඔය ක්‍රමවේදය පාවිච්චි කරලා තමයි මෙන්න මේ ගණන් හදන්නේ. අපි තව ගණනක් හදමු මේක තවදුරටත් විසඳ ගන්න. මේකත් අර වගේම ප්‍රශ්නයක්. මේකෙදිත් උඩ ත්‍රිකෝණය යට ත්‍රිකෝණ කියලා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එතකොට මේ කොටස් දෙකම කොටස් 4 ගානේ බෙදලා තියෙනවා. දැන් අපි උඩ ත්‍රිකෝණය මොකද කරන්නේ? අර අපි කලින් කරපු ක්‍රමවේදය පාවිච්චි කරලා උඩ ත්‍රිකෝණය ඇතුළේ තියෙන ත්‍රිකෝණ ගාන හොයා ගන්නවා. එතකොට කොහොමද දෙන්නේ? 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10ක් විදිහට එනවා. එතකොට මේ වගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් 10 වරක් 2 කීයද? 20ක් කියලා අපි ගන්නවා උත්තරේ. මේ උත්තරේ හරිද? නෑ අපිට තව එකතු කරන්න තියෙනවා. මොකද අපි කරන්නේ? 20ට එකතු කරන්න ඕනේ. අපි එක ත්‍රිකෝණයක් කොටස් කීයකට බෙදිලාද? කොටස් 4කට බෙදිලානේ. අන්නේ 4 එකතු කරන විතර පිළිතුර කීයද? 24ක් විදිහට එනවා. එතකොට උන්න උත්තරේ 24යි. තවදුරටත් මේ ආකාරයේ ප්‍රශ්න හොඳින් පැහැදිලි කරගන්න අපි මේ ගානත් විසඳමු. බලන්න මේක කොටස් කීයකට බෙදිලාද කියලා. මෙතනදී මේ ත්‍රිකෝණ දෙකේ එක ත්‍රිකෝණයක් කොටස් 6කට බෙදිලා තියෙනවා. හරිද? අපි දැන් ඉලක්කම් දාගමු 1 2 3 4 5 6. දැන් අපි මොකද කරන්නේ? ඒ ඉලක්කම් 6 එකට එකතු කරනවා. හරි. දැන් උත්තරේ බලමු. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි. දැන් මොකද කරන්නේ? මේ වගේ කොටස් දෙකක් තියෙනවා. අපි ආව දෙකෙන් ගුණ කරනවා. එතකොට 42ක් විදිහට උත්තරේ එනවා. මේ උත්තරේ හරිද? නෑ. තාම ප්‍රශ්නේ විසඳලා ඉවර නෑ. මේකට මොකද කරන්නේ? අර බෙදිච්ච කොටස් 6ත් අපි මේ 42ට එකතු කරනවා. ඒතර පිළිතුර එනවා 48ක් විදිහට. එතකොට මේ ආකාරයේ ගැටලු වලට මේ ක්‍රමයෙන් විසඳන්න පුළුවන්. දැන් බලමු මේ ගාන දිහා. මේක නම් හරිම ලේසි. ඔයාලට මේකේ බැලු බැලමටම පේනවා ත්‍රිකෝණ කීයක් තියෙනවද? 1යි 2යි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. අර ක්‍රමයෙන්ම තමයි මේ ගානත් විසඳන්නේ. මේක දැක්කහම බය වෙන්න එපා. මේකෙත් අපි මොකද කරන්නේ? උඩ ඉඳන් පහළට අපි අංක කරන් එනවා. එතකොට පහළම තියෙන අංකය තමයි ත්‍රිකෝණ ගාන විදිහට එන්නේ. එතකොට කීයද? කොටස් 5කට මේක බෙදලා තියෙනවා නම් පිළිතුර 5යි. හරි ළමයි. මෙන්න මේ ගණන් වර්ගයට අපි ආවට පස්සේ මේවා විසඳන්න අනිවාර්යයෙන්ම වල ත්‍රිකෝණ සංඛ්‍යා කියනම දැනගෙන ඉන්න ඕනේ. මේකෙත් අපි මොකද කරන්නේ? මුලින්ම පහළ පාද අපි අංක කරනවා. එතකොට මෙතන කීයක් අංක වෙනවද? 2ක් අංක වෙනවා. අපි මේ දෙක ලියා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙකට අපි ආදේශ කරන්න ඕනේ මොන සංඛ්‍යාවද? ත්‍රිකෝණ සංඛ්‍යා ආදේශ කරන්න ඕනේ. ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද හදාගන්නේ? මම ඒක තව වීඩියෝ එකකින් අරන් එන්නම්. දැනට අපි මතක තියාගමු ත්‍රිකෝණ සංඛ්‍යා එන්නේ 1 3 6 10 15 අන්නේ විදිහට තමයි හැදෙන්නේ. හරි. දැන් අපි ආදේශ කරමු අර අංක දෙකට. කොහොමද එන්නේ? 1ට 1 එනවා, 2ට 3 වෙනි කියන අංකය තමයි එන්නේ. අපි දෙවන පියවර විදිහට ආය පාරක් මේ ත්‍රිකෝණ සංඛ්‍යාව වලින් මේක අංක කරා යන්න ඕනේ. ඒකෙදි අපි එකට යටින් තියෙන සංඛ්‍යාව හැම වෙලාවම හිස්ව තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඊට පස්සේ ආය පාරක් ත්‍රිකෝණ සංඛ්‍යාව දාගෙන යනවා. ඒතර 3ට පහලින් එන්නේ මොන සංඛ්‍යාවද? 1 කියන සංඛ්‍යාව වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට අපි හැම වෙලාවෙම මේ වම් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට අපි හැම වෙලාවෙම පළවෙනි සංඛ්‍යාව ගන්නවා. ඊට පස්සේ සංඛ්‍යාව ගන්නෙ නැහැ. ඊට පස්සේ ගන්නවා. ඊට පස්සේ ගන්නෙ නැහැ. ඔන්න වරටාවකට අපි ඉලක්කම් ටික ගන්න ඕනේ. හරිද? අපි දැන් බලමු කොහොමද මේක පිටිතුර හැදෙන්නේ කියලා. යටම තීරුවෙන් අපිට එකක් ගන්න පුළුවන්. ඊට උඩ තීරුවෙන් අපිට පුළුවන් 3යි 1යි 4ක් ගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ දෙන්නව එකතු කරනවා. අවසාන පිළිතුර ගන්නවා. එතකොට 4යි 1යි 5යි. 5 තමයි අපිට අන්තිම උත්තරයේ විදිහට එන්නේ.
අපි තව ගානක් හදමු. ඒ ගාන හදපුවහම ඔයාලට මේ ගණන් රටාව තවදුරටත් පැහැදිලි වේවි. හරි, දැන් අපි මේ ගානත් අර ක්‍රමවේදයම පාවිච්චි කරලා විසඳමු. මුලින්ම තියෙන්නේ මේ ත්‍රිකෝණයේ යටම පාදයේ තියෙන ත්‍රිකෝණ ගාන අංක කරගන්න. තොරණ 1 2 3 කියලා අපි අංක කරගත්තා. දැන් මොකද කරන්නේ මේවට? ත්‍රිකෝණ සංඛ්‍යා ආදේශ කරනවා. කොහොමද දෙන්නේ? 1 3 6. දෙවෙනි පියවර එක යටින් කිසිම සංඛ්‍යාවක් ලියන්නේ නැහැ. ඊට පස්සේ අපි ආය අංක කරන්න පටන් ගන්නවා ත්‍රිකෝණ සංඛ්‍යා. 1 3. ඊට පස්සේ මොකද කරන්නේ? දකුණු පැත්තේ නම් වම් පැත්තට පළවෙනි සංඛ්‍යාව ගන්නවා. ඊට පස්සේ සංඛ්‍යාව ගන්නෙ නැහැ. දැන් මෙතන අපිට යටම තීරුවෙන් කීයක් ගන්න පුළුවන්ද? 3 කියන සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. එතකොට ඔන්න පහළම තීරුවෙන් අපිට 3 එනවා. ඊට උඩ තීරුවෙන් 6යි 3යි 9යි 9යි 1යි 10යි විදියට එනවා. දැන් මේ දෙන්නව එකතු කරනවා. එතකොට කීයද? 13යි. එතකොට අපේ අවසාන උත්තරේ අංක 13. මම දන්නවා දැන් ඔයාලට මේ ගාන තනියම හදන්න පුළුවන්. හරි, දැන් මාත් එක්කම try කරමු. යටම පාදයේ තියෙන ත්‍රිකෝණ අපි 1 2 3 4 කියලා අංක කරා. එතකොට ඔන්න අපි මේ දෙක ලියාගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? එයාලට ත්‍රිකෝණ සංඛ්‍යා ආදේශ කරනවා. කොහොමද දෙන්නේ? 1 3 6 සහ 10 විදිහට එනවා. ඊට පස්සේ ඊළඟ පියවරේදී අපි එකට යටින් කිසිම සංඛ්‍යාවක් ලියන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ත්‍රිකෝණ සංඛ්‍යා අංක කරගෙන යනවා. ඊට පස්සේ 6 කියන සංඛ්‍යාව ගන්නවා, 3 කියන සංඛ්‍යාව ගන්නෙ නැහැ, 1 කියන සංඛ්‍යාව ගන්නවා. දැන් අපිට පහළම තීරුව එකතුව 6යි 1යි 7ක් විදියට ගත්ත හැකි. ඊට උඩ තීරුව එකතුව 10යි 6යි 16යි 16යි 3යි 19යි 1යි 20ක් විදියට ගන්න පුළුවන්. එතකොට මේ 20යි 7යි එකතු කරපුවාම පිළිතුර අපිට 27ක් විදිහට ගන්න පුළුවන්. හරි යාළුවනේ. දැන් මේ ගානත් ඔයාලා තනියම try කරලා බලන්න. මේ වීඩියෝ එක stop කරලා මම හිතනවා ඔයාලට තනියම මේ ගාන හදන්න පුළුවන්. හරි. අපි දැන් එහෙනම් මේ ගාන හදන්න පටන් ගමු. පහළම තීරුවේ තියෙන ත්‍රිකෝණ අපි අංක කරගෙන යනවා. 1 2 3 4 5. හරිද? එතකොට අපි මේ ටික පැත්තකින් මුලින්ම ලියා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාලට අපි ත්‍රිකෝණ සංඛ්‍යා ආදේශ කරගෙන යනවා. 1 3 6 10 15. ඊට පස්සේ මොකද කරන්නේ? එකට යටින් කිසිම සංඛ්‍යාවක් ලියන්නේ නැහැ. ආයෙ පාරක් අංක කරගෙන යනවා. ඊට පස්සේ මුලින්ම තියෙන සංඛ්‍යාව ගන්නවා. ඊට පස්සේ තියෙන සංඛ්‍යාව ගන්න නැහැ. ඊට පස්සේ ගන්නවා. ඊට පස්සේ ගන්නෙ නැහැ. දැන් අපි ගමු පහළම තීරුවේ එකතුව. 10යි 3යි 13ක් විදිහට එනවා. ඊට පස්සේ උඩ තීරුවේ 15යි 10යි 25යි 25යි 6යි 31යි 31යි 3යි 34යි 34යි 35යි. මෙයාලා එකතු වුණාම කීයද? 48ක් විදිහට උත්තරේ හම්බ වෙනවා. දැන් ඔන්න මේ ආකාරයට තමයි මේ වගේ ගණන් සියල්ලම විසඳන්නේ. ඔයාලට මේ ආකාරයට මේ ගණන් විසඳ ගන්න පුළුවන්. මේ ගාන දැක්ක ගමන් බය හිතෙන්න පුළුවන්. හැබැයි අපි ඉස්සරලා හදපු ගානෙම තවත් ප්‍රභේදයක් තමයි මේක. මෙතන වැඩි වෙලා තියෙන්නේ මේ මැද තියෙන ත්‍රිකෝණය විතරයි. හරිද? දැන් අපි ඒක අමතක කරලා මුලින්ම මේ ත්‍රිකෝණයේ තියෙන ත්‍රිකෝණ ගාන හොයාගමුකෝ. හරි. ඔන්න 1යි 2යි යටම පාදේ තියෙන ඒවා. එකට අපි ත්‍රිකෝණ සංඛ්‍යා ආදේශ කරා. ඊට පස්සේ මෙන්න මෙහෙම විසඳලා අපිට උත්තරේ කීය දෙන්නේ? 5ක් විදිහට එනවා. දැන් මේක ඔයාලා හදාගන්න විදිය දන්නවනේ. එහෙනම් මම මේක වැඩිදුර විස්තර කරන්නේ නැහැ. දැන් අපි බලමු මේ මැද තියෙන පුංචි ත්‍රිකෝණයේ හින්දා අලුතින් ත්‍රිකෝණ කීයක් හැදිලා තියෙනවද කියලා. හරිද? ඒතර ඔන්න 1යි 2යි 3යි 4යි ඒ හතරම එකතු වෙලා හැදෙන ලොකු ත්‍රිකෝණයයි ත්‍රිකෝණ ඔක්කොම 5යි. හැබැයි අපිට මේ පස්වෙනි ත්‍රිකෝණේ ගන්න බෑ. හේතුව මොකද්ද? අපි ඉස්සෙල්ලා ගත්ත අර 5 කියන උත්තරය ඇතුලේ ඒ ත්‍රිකෝණයත් අන්තර්ගත වෙනවා. එහෙනම් ඒ ත්‍රිකෝණේ නැතුව තව මෙතන අලුතින් ත්‍රිකෝණ 4ක් හැදෙනවා. ඒතර 5යි 4යි 9යි විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. මේකත් අර විදියෙම ගානක්. අපි අර විදිහට මේ මැද තියෙන පුංචි ත්‍රිකෝණ අමතක කරනවා. ඊට පස්සේ අපි මේ තියෙන ලොකු ත්‍රිකෝණයේ තියෙන ත්‍රිකෝණ ගාන හොයනවා. ඒක හොයන ක්‍රමවේදය දන්නවා. කොහොමද කරන්නේ? යටම පාදයේ තියෙන ත්‍රිකෝණ දෙක අපි 1 2 කියලා අංක කරගන්නවා. ඊට පස්සේ ඒවට ත්‍රිකෝණ සංඛ්‍යා ආදේශ කරනවා. ඊට පස්සේ අපිට පිළිතුර 5ක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු පළවෙනියටම තියෙන පුංචි ත්‍රිකෝණයේ හින්දා තව අලුතින් ත්‍රිකෝණ කීයක් හැදෙනවද කියලා. ඔයාලට පේනවා අලුතින් ත්‍රිකෝණ කීයක්ද? 5ක් හැදෙනවා. හැබැයි අර අපි මුලින් ගත්ත 5 ඇතුලේ ඒ ත්‍රිකෝණේ තියෙන හින්දා මොකද කරන්නේ? අපිට ඒක අයින් කරන්න වෙනවා. එතකොට කීයද? 4 තමයි අපිට උත්තරේ හින්දට ගන්න වෙන්නේ. ඊළඟට තියෙන පුංචි ත්‍රිකෝණේ හින්දාත් අර විදිහටම අලුතින් ත්‍රිකෝණ 4ක් හැදෙනවා.
හරිම ලේසියි. දැන් අපිට තියෙන මේ ටික එකතු කරන්න. 5යි 4යි 9යි 9 4යි 13යි. හරි ළමයි, ඔන්න එහෙනම් අපේ ත්‍රිකෝණ ගණන සෙවීම කියන මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙනවා. අපි ඊට පස්සේ part 2 කොටසින් අනිවාර්යයෙන්ම හම්බ වෙමු. ඉතින් මේ YouTube channel එකෙන් ඔයාලට IQ පිළිබඳව බොහෝ දැනුම එක්රැස් කරගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට කමෙන්ට් එකක් දානවා.